මාළට මම දැක්කා රුවන්වැලිසෑය වටේට ඇඳවල් හිටන් උස්සගෙන ඇවිල්ලා මෙට්ටේ වැඩි ඕනේ පරණ යාගයන්. දැන් බ්‍රාහ්මණ සංස්කෘතිය තිබ්බ යාග. දැන් වැලි කාලා බිම වැටිලා මම ව්‍යාපාරික මුල්ල දැන් අටපිරිකර යනවා එතනට යනවා ඒ කඩේට යනවා කඩේ ගාය එතෙන්ට එනවා කප්රුක් මේ ගත්තා මම දැක්ක එක පින්තූරයක් දැන් ලොරි ලෝඩ් මේ දවස්වල එක දවසකට ලොරි ලෝඩ් එකක් මේ වෙනවා ඒ මොකද එකක් ඒ කප්රුක්ද මොකද මම 60ක් අඳනවා කියලා කවුද කියලා තුනනේ ඒ කංචුකය විනාඩි 20කට වැඩි තියන්නේ නැහැ නේ අපියන් ගලවනවා ඒ කියන්නේ හාමුදුරු කෙනෙකු උපාසකයෙකුයි දෙන්නා තාම තරගයට අදිනවා. ඒ කියන්නේ අර රුවන්වැලිසෑය වටේ මම ඒක දැක්කම මම බැලුවා ඒක සමාජ මාධ්‍ය දාලාවල දැන් ඒ පින්තූරේ සැරිසරනවා. තනිකර විහිළුවක්. ඊළඟ කාරණාව තමයි දැන් පැරණ බ්‍රාහ්මණ යාග ක්‍රමයන් වල තමයි ඒගොල්ලෝ කෑම, බීම, සුවඳ දුන්ද, ඇඳුම් පැළඳුම්ද, ඇඳ මෙට්ට අරවා මේවා තියලා පූජා පැවැත්වුවේ. හරිද? ඒ පූජාවල තිබ්බ මේවා එක තමයි ඒගොල්ලෝ විශ්වාස කරා මේවා කරලා ඒකෙන් Tamanට සාන්තිය හම්බ වෙනවා කියලා. හැබැයි අර ද්‍රව්‍ය ටික බමුණගේ ගෙදරට තමයි ගියේ. බමුණු ටික බෙදාගත්තා. මං කියන්නේ ඒ කල්චර් එකම නේද අපි බුද්දිසම් කියලා මේ බුද්දිස්ට් කතරගම දේවාලයේ සිදුවෙන දෙයමයි රුවන්වැලිසෑය සහ මේ කොහෙද මේ අපේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගැමුණු පිළිවෙල වෙනස විතරයි තියෙන්නේ. අතන ස්කන්ධ කුමාර ඉන්නා මෙතන අපේ බුදුහාමුදුරු තියලා තියෙනවා. ඒතර මේගොල්ලෝ බුදුන් වඳින්නේ ශරීරයකටනේ. මේ සංස්කෘතිය තුළ බුදුන් වසරණ කොට ගැනීමට උත්සාහ කරන්නේ හිතෙන් මවාගත්තු රූපයකටනේ. භාගතුන් වහන්සේ කියන මෝඩයෝ මගේ දිහා බලලා මෝඩයෝ කියලා කියන්නේ වක්කලියට. මෝඩයා මගේ දිහා බලලා ඔබට කවදාකවත් මේකෙන් ගොඩ එන්න හම්බෙන්නේ නැහැ. ඔබ මගේ දහම දැකපු දවසට ඔබ මාප් වෙන්නේ කියලා. මම ඉතා පැහැදිලිවම කියනවා මේකෙන් අපි කියන්නේ රුවන්වැලි මහසෑයට මල් පහන් පූජා කරන්න එපා කියලා නෙවෙයි මේ කියන්නේ. එතෙන්ට යන්න ඒක හිත නිවන තැනක්. ඊළඟට ජයශ්‍රී මහා බෝධිය ළඟට යන්න ඒකත් හිත නිවන තැනක්. අපිත් යනවා එතෙන්ට. මම කියන්නේ ඒ කියන්නේ රුවන්වැලි මහසෑය හෝ ජයශ්‍රී මහා බෝධිය මූලික කරගෙන නිර්හාර්ථක වැඩ කටයුතු වලට යනවනේ. මිනිස්සෙක් ගිහිල්ලා මලක් පහන පූජා කරා හරි බුද්ධ පූජාවක් තියෙන එක නෙවෙයි. එක එක බිස්නස් ඉවෙන්ට් සංවිධානය කරන්න එතන යොදා ගන්නවා. අපි මිනිස්සු ඒක දකිද්දී මිනිස්සු හිතනවා මේ තමයි නිවන් මාර්ගය. හොඳ වචනයක් කිව්වා බිස්නස් ඉවෙන්ට්. ඒකට හේතු දෙකක් තියෙනවා. දැන් අපි බිස්නස් එකක් කරොත් ඉවෙන්ට් එකක් කරොත් මම කරපු අතීත ව්‍යාපාරවල මං ගාව තියෙනවා ඒක සම්පූර්ණම මෙන්න හර මෙන්න බැර මෙන්න මේ ඉවෙන්ට් එකේදී අපිට ලැබුණු ගේන් එක ඒව එහෙම නැහැනේ. ඒක නිසා ඔය ඔක්කොම සියලුම හොඳම වැඩේ කියන්නේ මම දන්න අපේ හම්දුරනේ මම ප්‍රසිද්ධ ලංකාවේ ප්‍රසිද්ධම කෙනෙකුගේ අම්මා කෙනෙක් ගත්තා මේ මන් දන්න පන්සලක ත්‍රිපිටක ගල් වල එයා මේව කරන් ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ කරා කළුගලේ. කළුගලේ කොටන්න. දැන් කොටලා තියෙන්නේ. කොටලා දැන් මුළු පළාතෙම සෝම් පිටිනිය වගේ අර තැන් වල ත්‍රිපිටකේ තියෙන රත්න සූත්‍රය ඔක්කොම තියෙනවා. අර අම්මා එක දවසක් ආපුලා මාත් එක්ක කෝ පුතේ මේ මම දීපු ලක්ෂ 2යි එකකට. එතකොට ඒක නෑ. එහෙම කන්නේ. ඒ කියන්නේ ලක්ෂ 2 ගානේ එක ගල 100 දෙනෙකුට විතර විකුණලා. කවුරු හරි හොයාගෙන ආපු වෙලාවට තමයි මාට්ටු උනේ. කොහොම මගේ ගල කියන එක නෑ. දුන්නට පස්සේ අතාරිනවනේ අපේ මිනිස්සු. නෑ එයා අතාරින්නේ නෑ. යාමදුරුන් අහන්නේ නෑනේ මේ. ඒ අම්මා හරි අම්මා නියම අම්මා. මගේ ගල නැත්තම් කරුණාකරලා ලක්ෂ 2 දෙන්න. ලක්ෂ 2 දෙන්න ගල නැත්තම්. ගල ලක්ෂ 2 දුන්නා. ඒකෙන් අර ගේම් එක යට ගියානේ. දැන් ඒවා අපිට හවුණු එකයිනේ. දැන් උදාහරණයකට ත්‍රිපිටක ටැබ් පූජාව 5000ක් බෙදුවනේ. ඕක කරේ ලබුනෝරු කන්දේ මහත්තයා කියලා කෙනෙක්. නෑ ඒතකොට දැන් මේ 5000ද සල්ලි එකතු කරේ. 10000ද සල්ලි එකතු කරේ. 15000කටද සල්ලි එකතු කරේ. 20000කටද සල්ලි එකතු කරේ. කවුද ගණන් දන්නේ? ඒ කියන්නේ මේ හැම ව්‍යාපාරයකකම පිටිපස්සේ හිජන් එජෙන්ඩා එකකින් අසරණ මිනිසුන්ගේ කෝටි ගණන් දැන් අපි මේ සියල්ල අතහැරලා මට වැඩක් හැටෙම නෑ මම දැන් මේවා වුණත් කියන්නේ මේ අසරණ මිනිස්සු ගොඩක් හොඳ ස්වාමීන් වහන්සේලා අද ලෝකේ ඉන්නවා. ඒගොල්ලන්ට ඉදිරියට එන්න විදියක් නෑ. අර සංස්කෘතික වැඩපිළිවෙලේ බිස්නස් කාර්යෝ ටික තමයි අද දැන් බලන්නකෝ දැන් ඔබ වහන්සේ දන්න ඔබ වහන්සේත් එක්ක ආගියු කරා එක එයා උන්වහන්සේ තරම් දහම දැකපු කෙනෙක් නෑ. වෙයි දැන් මට හම්බුණා ෆොටෝ එකක් කලසමක් ඇඳගෙන ඩෙනිමක් ගහගෙන බීලා නටනවා. නිවන් මඟ සාක්ෂාත් කරගෙන අපිට කියලා දීපු තව කෙනෙක් වෙඩි කාලා මලා ඒ නිසා මේක ව්‍යාපාරයක් මේක ව්‍යාපාරයක් බවට පත් වෙලා ඉවරයි. අසරණ මිනිසුන්ට ගැලවීමක් නැහැ.